වණක්කම් අද අපි ඉගෙන ගන්නවා දෙමළ හෝඩියේ ස්වර අකුරු 12. දෙමළ හෝඩියේ ස්වර අකුරු 12 ඉගෙන ගන්නවා. මම ලියලා පෙන්නන්නම් ඔයාලට. මුලින්ම ආනා ලියන්න පටන් ගන්නේ බිඳුවක් ගත්තා, ඔහොම ගත්තා. මෙහෙම ඉරක් ගැහුවා. මේ උඩ ඉඳලා පහළට ඉරක් ගැහුවා. අන්න මේ අකුර ස්වර අකුරු වල පළවෙනි අකුර ආනා. ඊට පස්සේ දෙවෙනි අකුර ඒ අකුර වගේම තමයි ඔහොම ගත්තා. මෙහෙම දැම්මා. මෙහෙම අරගෙන මේ පහළට මෙහෙම කෑල්ලක් එන එක විතරයි දෙවෙනි අකුරෙන් සිද්ධ වෙන්නේ. ඒක ශබ්ද කරනවා ආවන්නා කියලා. ආවන්නා. තුන්වෙනි අකුර ඊනා. ඒක ගන්න ඔහොම මේ පැත්තට මෙහෙම ආවා. මෙහෙම කැරකුණා. උතනින් නතර කරා. ඊට පස්සේ මේ අකුර ශබ්ද කරන්නේ ඊනා. ඊගාව අකුර නම් හරිම ලේසියි. හතරවෙනි අකුර මෙහෙම ඉරක් ගාවා. මේ පැත්තට ඉරක් ආවා. මේ ඉර දිගේ මේ චූටි දුරක් නැවත ආවා. ඔහොම ගත්තා. මේ ඉරි දෙක සමාන වෙන්න ඕනේ. ඊට පස්සේ මේ මැදින් තිතයි මේ හා සමානව මේ පැත්තේ තිතයි. ඒකට කියනවා ඊයන්නා. ඊයන්නා. ඊට පස්සේ පස්වෙනි අකුර අපි ඉගෙන ගමු. ඌනා. ඒක ලියන්නේ ඔන්න ඔහොම. ඔහොම බිඳුවක් ගත්තා. ඔහොම ආවා. මෙතනින් පොඩි නැම්මක්. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ඒ අකුර ඌනා. ඊගාව අකුර ඒ අකුරම තමයි. ඔහොම ගත්තා. ඔහොම දැම්මා. මේක ඕනෑවට වඩා දුරට යන්නේ නැහැ. මේක උඩින් ඔන්න ඔහොම මෙන්න මෙහෙම කෑල්ලක් කියවෙනවා. අන්න ඒක තමයි ඌවන්නා. ඊගාව අකුර ඒනා. ඒක ගන්න විදිහට මෙහෙම ගත්තා. මේ ඉර දිගේම නැවත චූටි දුරක් ඇවිල්ලා ඔන්න ඔහොම ඉරක් ගන්න එක තමයි. ඒක හරිම ලේසි අකුරක්. ඒ අකුරට කියනවා ඒනා. ඊට පස්සේ ඒ යන්නා ඔහොම ගත්තා. ඒ අකුරම තමයි මෙහෙම ඇල විදිහට ඉරක් ගහන එක තමයි ඒ යන්නා. ඒ යන්නා. ඊගාව අකුර අයන්නා. ඔහොම ඒ අකුර චුට්ටක් අමාරුයි. ඔන්න ඔහොම ගත්තා. මෙහෙම ගත්තා. මෙහෙම හැරිලා ඔන්න ඔහොම අරගෙන ඔන්න ඔහොම දානවා. ඒක අයන්නා. ඊට පස්සේ තියෙන අකුරු තුනම සමානයි. ඕනා එක මේ පැත්තෙන් ඔහොම බිඳුවක් ගත්තා. හඳ භාගය වගේ හැඩයක් අරගෙන ඔහොම ගත්තා. මේ පැත්තෙනුත් අතට ගිහිල්ලා ඔහොම එළියට ඇවිත් ඔන්න ඔහොම එන්න ඕනි. මේ අකුර ඕනා. ඊගාව අකුර ඔය හැඩයම තමයි. ඔහොම ගත්තා. මෙහෙම චුට්ටක් ඇතුළට ගියා. මෙහෙම ඇවිත් මේ අගට ගැටයක් දානවා. ඒක ඕවන්නා. අන්තිම අකුර මේ අකුරම තමයි. ඔහොම ගත්තා. මෙහෙම රවුමක් එළියට ආවා. ඔහොම දැම්මා. මේ අග ගයන පිටක් යනවා. මේ අකුර අවුවන්නා. හොඳයි ශබ්ද කරන විදිහ මම ආපහු චුට්ටක් කියලා දෙන්නම්. පළවෙනි අකුරේ ඉඳලා ආනා, ආවන්නා, ඊනා, ඊයන්නා, ඌනා, ඌවන්නා, ඒනා, ඒයන්නා, අයන්නා, ඕනා, ඕවන්නා, අවුවන්නා. හොඳයි යාළුවනේ, ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.